හෙලෝ ඔයාලා හැමෝටම කොහමද? ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම අරන් ආවේ කොහොමද මම 2026 අවුරුද්ද මගේ බුලට් channel එකේ plan කරගත්තේ කියලා. ඉතින් මේ පාර බුලට් channel setup එක ටිකක් වෙනස් විදියකට තමයි මම හදන්න plan කරේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මම මගේ බුලට් channel setup එක හැදුවේ කියලා. ඉතින් මේ පාර බුලට් channel එක මම plan කරගත්තේ මගේ අතින්ම හදාගත්ත cute sticker pack එකක් use කරලා. ඉතින් මේ තියෙන්නේ cute sticker pack එක. ඉතින් මේ පැක් එක බුලට් channel හදනවාට ගොඩක් යූස්ෆුල් වෙනවා. වැඩේ තියෙන්නේ මට මේක ගේන ගොඩක් පරක්කු. ඉතින් ඔයා තාම බුලට් channel setup එක හදලා නැත්නම් හදන්න ඉන්නවා නම් ඔයාට මේ cute sticker pack එක free shipping ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මගේ WhatsApp business එකට ගිහින් message එකක් දාන එක විතරයි. ඉතින් මේ අවුරුද්ද මම plan කරගන්නේ වෙනස් විදිහකට කිව්වා. ඔන්න ඉතින් ඒ හින්දා 2026 බුලට් channel setup එක plan කරන ඩයරි එකත් මම මගේ අතින්ම හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම මගේ අතින්ම ගෙදරදිම හදාගත්ත cute බුලට් channel එක. ඉතින් ඔයාට බුලට් channel එක plan කරගන්න ඩයරි එකක් notebook එකක් නැත්තම් ගන්න විදිහක් නැත්නම් ඔන්න දැන් ගෙදරදිම මේ වගේ ඩයරි එකක් හදාගන්න පුළුවන්. මම මේ channel එක හදාගත්ත වීඩියෝ එකත් මගේ YouTube channel එකේ දාලා තියෙනවා. කරන්න තියෙන්නේ ඒ වීඩියෝ එක බලලා මේ වගේ cute ඩයරි එකක් ගෙදරදිම හදාගන්න එක. ඊට පස්සේ මේ වගේ වාගේ බුලට් channel setup එක වාගේ අතින්ම plan කරගන්න එක. ඉතින් මේ වීඩියෝ එකේ link එකත් මම description box එකේ දාලා තියන්නම්. මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඒ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. හරි ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ sticker pack එක use කරලා cover page එක design කරගත්තේ. ඉතින් වැඩි දෙයක් කරේ නෑ. sticker කෑල්ලවා washi tape එකකින් වටේ decorate කරා. හරි. දැන් ඉතින් තියෙන second page එක අපේ calendar page එක. බුලට් channel එක use කරද්දී දින ටික මතක තියාගන්න එපා. මාස මොනවාද? දැන් මොන දවසද? එන්නේ හින්දා calendar page එක හදාගන්න එක ගොඩක් යූස්ෆුල් වෙනවා. මෙතනදී ඉතින් මම ගොඩක් පරක්කු වෙන හින්දා calendar එකේ print out එකක් ගත්තා. නැත්තම් මම අතින් ලියන්න තමයි plan කරන් හිටියේ. වැඩේ හරියන්නේ නැහැ. වෙලාව මදි වුණා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මගේ cute sticker pack එකේ එන තවත් sticker sheet එකක්. මේකේ cute dollsලා තමයි ඉන්නේ. ඔයාට ඒවා කපලා අලවන්න පුළුවන්. ඉතින් ඔයා මගේ sticker pack එක ගත්තොත් මෙන්න මේවත් හම්බෙනවා. හරි ඉතින් අපි දැන් calendar page එක plan කරගෙන ඉවරයි. ඉතින් මේ තියෙන්නේ calendar page එක. හරි. ඉතින් කියන්න මතකුණානේ මම මගේ බුලට් channel එක plan කරගත්තේ forest theme එකට. ටිකක් නේචර් theme සත්තු ඉන්න ඒ වගේ look එකක් තියෙන එකක් තමයි green theme එකකින් යන්නේ. ඒ වගේ nature theme එකක් අරගෙන තමයි මම මගේ බුලට් channel එක plan කරගත්තේ. හරි. ඉතින් දැන් තියෙන ඊළඟ පිටුව decorate කරන්න. අපි බලමු ඊළඟ පිටුවේ තියෙන්නේ මොනවද කියලා. මම වෙනස් විදිහකට මේක plan කරේ. හරි. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ බුලට් channel එක plan කරගන්න කලින් ඔයා කැමති විදිහට ඒකට theme එකක් set කරගන්න. නැත්නම් ඔයා කැමති විදිහකට ඔයාගේ බුලට් channel එක හදාගන්න තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් බුලට් channel setup එකක් ගත්තොත් year setup එකක් ගත්තොත් පොඩි pages ප්‍රමාණයක් ඒ කියන්නේ simple විදිහට තමයි යන්න ඕනේ. හැබැයි මේ පාර මම මට ඕන විදිහට මේ බුලට් channel එක වෙනස් කරා. මොකද හැමදාම එකම විදිහට යන්න හරි කම්මැලි වගේ කියලා හිතුන හින්දා. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඒ වගේ වෙනස් කරගත්ත තවත් page එකක්. මම add කරගත්ත තවත් page එකක්. ඉතින් ඔයාට මෙච්චර complex එකක් ඕන නැත්නම් ඔයාට පුළුවන් simple විදිහට බුලට් channel එකක් හදාගන්න. මං සිම්පල් විදිහට හදාගත්ත
කරගත්ත බුලට් ජර්නල් සෙටප් එකේ වීඩියෝ එකකුත් දාලා තිනවා. ඒ මගේ 2024 බුලට් ජර්නල් සෙටප් වීඩියෝ එක. ඔයාලට ඒකත් මගේ YouTube channel එකට ගිහින් බලා ගන්න පුළුවන්. ඉතින් කියන්න ඕන මේ පාර වීඩියෝ එක ටිකක් දිග වැඩි. ඒ හින්දා තමයි ඉක්මනින් මේ වීඩියෝ එක යන්නේ. ඉතින් කලින් පිටියේ මම ඩිසයින් කරගත්තේ දේශීය I am කියලා page එකක්. ඉතින් ඒකේ ඔයා වෙන්න ඕන විදිය තමයි ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මං වෙන්න ඕන විදිහ මේ අවුරුද්දේ මං වෙනවා කියලා හිතාගෙන මම ලියපු වාක්‍ය ටිකක් තමයි ඒකේ තිබ්බේ. ඉතින් මේ අවුරුද්දේ මම වෙන්න ඕන විදිහ ගැන මම වාක්‍ය 10ක් ඒ පිටුවේ මම ලිව්වා. ඉතින් ඒක වාක්‍යයක් තමයි I'm capable of achieving anything I dreaming of කියන්නේ. ඒ කියන්නේ ඔයා දකින්න ඕනම දෙයක් ඔයාට achieve කරගන්න පුළුවන් කියලා තමයි ඒ වාක්‍යයෙන් කියන්නේ. එන්නේ විදිහට මේ අවුරුද්දේ ඔයා වෙන්න බලාපොරොත්තු වෙන විදිහ ගැන වාක්‍ය ටිකක් ඒ පිටුවේ ලියන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ ඔයාව ගොඩක් මොටිවේට් වෙන එක. ඉතින් ඊට හැපැත් මම ලියාගත්තේ 10 big goals of the year කියලා. ඉතින් ඒ පිටුව ගැන කිව්වොත් goals කියන දේ හැම කෙනෙක්ටම තියෙන්න ඕන දෙයක්. ඔයාට එහෙම නැත්නම් ඔයා අනිවාර්යයෙන් මේ අවුරුද්දේදී ඔයා achieve කරගන්න ඕන goals ටිකක් හදාගන්න. ඒ goals ගන්න වැඩි කරගන්න කියලා මං කියනවා. ඉතින් ඒ වගේ goals 10ක් මම මේ පාර මේ අවුරුද්දේ ලියන්න plan කරගත්තා. ඉතින් බුලට් ජර්නල් සෙටප් එකක් හදනවා නම් ඔයාගේ සෙටප් එකේ තියෙන්න ඕනම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන page එකක් තමයි goals page එක කියන්නේ. හරි ඔන්න ඉතින් මගේ ස්ටිකර් කාඩ් ඔක්කොම ටික මම කපා ගත්තා. කපාගෙන වැඩ කරගන්න එක ගොඩක් ලේසි කියලා හිතුව හින්දා කාඩ්ස් 3ම මම කපා ගත්තා. ඉතින් මේ තියෙන්නේ මං කපා ගත්තේ පොඩි ස්ටිකර්ස් ටික. හරි. ඔන්න මේ තමයි මගේ ස්ටිකර් පැක් එකකින් එන තවත් cute item එකක්. මේ තමයි cute shoe sticker pack එක. මේ sticker pack එකේ සත්තු 37ක් ඉන්නවා. ඉතින් දැන් මේ බුලට් ජර්නල් එකේ මෙතනින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්ටිකර් පැක් එකේ එන සත්තු 37 කවුද කියලා. අපි දැන් ඒ ටිකත් එළියට අරගෙන වැඩේට පහිමු. මේ ඔක්කොම ටික ළඟින් තියාගෙන ආගේ බුලට් ජර්නල් එක හදාගන්න එක ගොඩක් ලේසි. ඉතින් මේ ලොකු ගහ ගැන කිව්වොත් මේ ලොකු ගහන් මම ඇඩ් කරගත්ත තවත් එක්ස්ට්‍රා page එකක්. ඒකේ තියෙන this month to be කියලා. ඉතින් ඒකෙදි මම plan කරගත්තේ මේ මාසය කියන්නේ එන මාසේ මොන වගේ මාසයක් වෙන්න ඕනද කියලා thought එකක් ලියාගන්න තමයි ඒ ගහ වෙන් කරගත්තේ. ඉතින් මේ ගහේ කොළ විදිහට මම round 12ක් ඇඳගත්තා මාස 12ට ගැලපෙන විදිහට. ඊට පස්සේ මාසේ පටන් ගන්න කලින් ඊට පස්සේ තියෙන දවසේ මම ලියාගන්න මේ මාසේ මම hope වෙන්නේ මොන විදිහට කියලා. ඒ කිව්වේ ඒ මාසට අදාළ thought එකක් විදිහට. ඉතින් මම මේ දැන් decorate කරන්නේ monthly themes කියන page එක. මේ page එකත් සාමාන්‍යයෙන් බුලට් ජර්නල් එකක include වෙලා තියෙනවා නේ. ඒක වගේ කැමැත්තට අනුව තමයි වෙන්නේ. ඉතින් මේ page එකේ මම track කරන්නේ දැන් අපි බුලට් ජර්නල් එක කිව්වහම මාසෙ plan කරනවානේ. එන්නේ මාසෙ plan කරගන්න හිතන් ඉන්න theme එක මම මේකේ පොඩියට ලියා ගන්න හරි අඳින්න හරි එහෙම වෙන්න හිතන් ඉන්නවා කරේ. ඒ හිතන් ඉන්න විදිහට කොටු ගහලා කොටු 12ක් ගහගෙන මේ මාසේ themes ටික track කරගන්න තමයි මේ page එක හදාගත්තේ.
හරි ඉතින් දැන් අපි හදන්න යන්නේ බුලට් ජර්නල් එක තියෙන්න ඕන පිටුව. ඉතින් ඒ තමයි ස්ටඩි පේජ් එක කියන්නේ. ඔයා ඉස්කෝලේ යනවා නම් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් මෙන්න මේ පේජ් එක ඔයාගේ ස්ටඩින් වලට ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ඉයර් ප්ලෑන් එකක ස්ටඩි පේජ් එකක් යූස් කරනවා ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට යූස් කරන්න ඉතින් මන්ත්ලි ප්ලෑන් එක තමයි. හැබැයි මම මේ පාර හිතුවා ඉයර් ප්ලෑන් එකේ මන්ත්ලි ප්ලෑන් එකේ දෙකේම ස්ටඩි පේජ් එක ට්‍රැක් කරගන්න ඕනේ කියලා. දැන් ඉතින් ග්‍රේඩ් 10 ඉන්න හින්දා මේ පාර ස්ටඩි පේජ් එක ගොඩක් ලොකුවට මොටිවේට් වෙන විදිහට මම ට්‍රැක් කරගත්තා. මුලින්ම ඉතින් ග්‍රේඩ් 10 කියලා ලියලා තෝට් එකක් අලවල තමයි වැඩේ පටන් ගත්තේ. ඊට පස්සේ මේ පළවෙනි පිටුවේ තියෙන ටේබල් එක ගැන කිව්වොත් මේ ටේබල් එකේ මම ටර්ම්ස් තුන තමයි ට්‍රැක් කරන්නේ. ඒ කියන්නේ ඒ ටර්ම්ස් තුන තිබ්බ දින ගාන ඊට පස්සේ ABC කියලා වහගත්ත ලකුණු ප්‍රමාණයට අනුවට ඒකද තියෙන්නේ B එකක්ද තියෙන්නේ C එකක්ද තියෙන්නේ කියලා ට්‍රැක් කරගත්තා. ඔයා A එකක් ගත්ත නම් තරුවක් දානවා, B එකක් ගත්ත නම් බෝලයක් අදිනවා, C එකක් ගත්ත නම් ප්‍රශ්නාර්ථයක් තමයි දාන්නේ. ඉතින් ඔයා තාමත් ඉස්කෝලේ යන ළමෙක් නම් ඔයා අනිවාර්යයෙන් මේ ටේබල් එක ගහලා බලන්න. ඉතින් ඔයාට ඒකෙන් පුළුවන් ගෝල්ඩ් ස්ටාර් කීයක් ගත්තද ප්‍රශ්නාර්ථ කීයක් ගත්තද කියලා ටර්ම් එක අවසානයේදී බලා ගන්න. ඊට පස්සේ ඉතින් ඒ ඔක්කොම ටික තරුවක් ගන්න ඕන විදිහට වැඩ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට තියෙන මේ කොටු දල ගැන කිව්වොත් මේ කොටු දල මගේ නිදින ටයිම් එක අඩු කරගන්න ට්‍රැක් කරපු එකක්. ඉතින් ඔයා ගොඩක් වෙලා නිදිනවා නම් ඔයාට පුළුවන් මේක ට්‍රැක් කරගන්න ඔයාගේ ස්ටඩි පේජ්. ඉතින් මේ ටේබල් එක හදලා තියෙන්නේ මේ කොටු දල කියුව මේක chart එක. ඉතින් මේ chart එකෙන් වෙන්නේ ඔයා මාසෙකට කොච්චර පැය ගාණක් පාඩම් කරාද කියන එක ට්‍රැක් කරන එක. ඉතින් ඔයාට මාස අවසන් බලා ගන්න පුළුවන් ඔයා මාසෙකට පැය කොච්චරක් පාඩම් කරලාද කියලා. ඉතින් මේ chart එක හදාගත්තේ මෙහෙම. ඉතින් දවසකට පැය 24ක් තියෙනවනේ. ඉතින් පැය 24 ඒවා මාසෙකට ගත්තොත් පැය 720ක් තියෙනවා. මාසෙකට පැය 720. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට උපරිම දවසකට පැය 12ක් පාඩම් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පැය 12 ඔයා මාසෙම පාඩම් කරොත් ඔයාලට පැය 360ක් උපරිම මාසෙකට පාඩම් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පැය 360 මාසෙකට චැලෙන්ජ් කරලා තමයි මම මේ ට්‍රැක් එක හදාගත්තේ. ඉතින් එක කොටුවකින් මේක චූටි කොටුවකින් පැය 24ක් රිප්‍රසන්ට් වෙනවා. ඉතින් ඔයාට අවුරුද්ද අවසන්දි බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆස්ට් ටයිම් තමයි මම මේ ට්‍රැක් එක හදාගත්තේ යූස් කරන්න. ඉතින් අපි බලමු මේ අවුරුද්ද අන්තිමට මේ ට්‍රැක් එක මොන වගේ වේද කියලා. මම ඒ ගැන ඔයාලට වීඩියෝ එකක් ගෙනම්. හරි ඉතින් දැන් තියෙන්නේ තවත් එක්ස්ට්‍රා පේජ් එකක් ඩිසයින් කරගන්න එක. සාමාන්‍යයෙන් ඉතින් මේවා ඉයර් ප්ලෑන් එක යූස් කරන්නේ නැති පේජස් හැබැයි මම යූස් කරනවා. ඉතින් මේ රෝස පාට පිටුවේ මම ලියන්න හිතන් ඉන්නේ ස්පෙෂල් ඉවෙන්ට්ස් 12. එක මාසෙකට එක විශේෂ අවස්ථාවක් ගානේ තමයි මේ වීඩියෝ ලියන්න මම හිතන් ඉන්නේ. ඉතින් ඔයාලා අවුරුද්දට බලා ගන්න පුළුවන් අවුරුද්ද අවසානයේදී ඔයාට ස්පෙෂල් වුණ ඉවෙන්ට්ස් මොනවද කියලා. ඉතින් ඊට එහා පැත්තේ පිටුවේ තියෙන ස්පෙෂල් things I bought කියලා. ඒකේදී ඔයා ගත්ත ඔයා ආස කරන දේවල් මොනවාද කියලා ඔයාට බලා ගන්න පුළුවන් අවුරුද්ද අවසානයේදී. ඉතින් ඒ විදිහ තමයි මේ පිටු දෙක මම හදාගත්තේ. ඉතින් ඉස්සරහට අපි දැන් බලමු කොහොමද මම මගේ ස්මෝල් බිස්නස් එකට YouTube page එකට පෙන් පැලින් වලට මේ බුලට් channel setup එකේ pages ටික හදාගත්ත කියලා.
ඔන්න ඉතින් දැන් හදන්න යන්නේ මේ පාර බුලට් channel setup එක මම අලුතෙන් add කරගත්ත තවත් page එකක්. ඉතින් මේ page එක තමයි new hobbies and projects කියන page එක. ඉතින් මේ අවුරුද්දේ මම තව hobbies හොයන්න බලාපොරොත්තු වෙනවා. මේ hobbies ඒ වගේ මම අලුතෙන් මොනවා හරි හැදුවනම් එන්නේ ඒවත් මෙන්න මේ page එකේ track කරන්න තමයි මම මේ page එක හදාගත්තේ. උදාහරණයක් විදිහට ඔයා පෙන්සිල් හෝල්ඩරයක් හැදුවනම් ඔයාට පුළුවන් මෙන්න මේ page එකේ ඔයා හදපු පෙන්සිල් හෝල්ඩරය ලියන්න. අන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි මම pen paling and new hobbies කියන page එක හදාගත්තේ. ඉතින් මෙන්න මේ වගේ sticker packs use කරලා මම මේ මාස 12ම plan කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ඒ sticker packs හැම එකක්ම theme එකකට අනුව මගේ අතින් මඳින ඒවා එනේ යූස් කරලා තමයි මම ඊළඟට එන මාස 12 ප්ලෑන් කරන්න හිතන්නේ මේ මං අතින් හදපු බුලට් channel එකේ. ඉතින් ඒ හැම ස්ටිකර් පැක් එකක්ම ඔයාලට මගේ ස්මෝල් බිස්නස් එකකින් ඉස්සරහට ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ජනවාරි මාසෙත් මම ප්ලෑන් කරන්නේ ස්ටිච් තීම් එකෙන් ඒකේ ස්ටිකර් පැක් එකත් මම දැන් අඳින ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒකත් ඒකේ වීඩියෝ එකක් මම ඊළඟට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම එකක්ම ඔයාලට මගේ YouTube channel එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ ප්ලෑන් කරේ memories page එක. මේක ඉතින් ඔයාලට මේ අවුරුද්ද 2006 අවුරුද්ද අවසානයේ තමයි useful වෙන්නේ. ඒකේ ඔයාලට පුළුවන් ඔයාලට ගොඩක්ම මතක් වෙන අමතක නොවෙන අවස්ථාවල පින්තූර කිහිපයක් මේ memories page එකේ අලවන්න. ඊට පස්සේ දැන් මම ඩිසයින් කරන්නේ review and reflection page දෙක. මේක නම් සාමාන්‍යයෙන් ආගේ බුලජන setup එක අනිවාර්යෙන් ඕනේ නැහැ. හැබැයි මම මේ පාර මේ pages දෙක දැම්මා මගේ බුලජන setup එකට. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා මේ අවුරුද්ද රේට් කරපු විදිහ, ඔයා මේ අවුරුද්ද හදාගත්ත විදිහ වගේ කෙටිම කන්ක්ලූෂන් එකක් තමයි ඔයාලට මේ pages ටිකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තමයි මගේ බුලට් channel setup එකේ අන්තිම පිට දෙක. හරි, ඉතින් අපි අපේ 2026 බුලට් channel setup එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලා හැමෝටම thank you so much අද වීඩියෝ එක බලුවට. ඔන්නේ නම් ඊළඟට ජනවර setup වීඩියෝ එකෙන් හම්බෙන්නම්. ඉතින් වීඩියෝස් ඔක්කොම ටිකක් පරක් වුණා. ඉතින් අලුත් වෙන මගේ YouTube channel එකට ආවෙම subscribe කරලා like කරලා comment කරලා ආගේ අලුත් එක්ක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ ජනවර setup වීඩියෝ එකෙන් හම්බෙනකන් අදට ගිහින් එන්නම්. bye bye ඔයගොල්ලෝ හැමෝටම thank you so much අද වීඩියෝ එක බලුවට. I've been running from it, tired of running.